කොහොමද හැමෝටම ඉතින් මං අද අරගෙන ආවේ අපේ ගමේ කියන්නේ අපේ බිබිලේ තිබ්බ ලස්සන අමුතු වයිබ් එකකට ගියපු ලස්සන ලයිව් ඉන් කොන්සර්ට් එකක් ගැන. ඒකේ නම තමයි අන්දාරේ රැය. ඉතින් ඔයාලට මේ වීඩියෝස් පේන්නේ ඒ කොහොමද ඒ ස්ටේජ් එකේ වැඩ කටයුතු කෙරුණේ, එතකොට කොයි වගේ ස්ටේජ් එකකද අපේ ඒ කොන්සර්ට් එක කරේ, එතකොට කවුද ආපු ආටිස්ට්ලා ගැන ඒ හැමදේම මම ඉස්සරහට කියාගෙන යන්නම්. ඉතින් මෙන්න මේක තමයි අපේ ඒ කොන්සර්ට් එක. ඉතින් අන්දාරේ රැය කියලා තමයි නම තිබ්බේ. ඉතින් ජූලි මාසේ 12 වෙනිදා තමයි තිබ්බේ. ඉතින් හරිම ලස්සන අමුතු වයිබ් එකකට ගෙනාපු බිබිලට ගෙනාපු පළවෙනි ෂෝ එක මේ වගේ කොන්සර්ට් එකක්. ඉතින් බිබිලට ඇවිල්ලා නැති ආටිස්ට්ලා සෙට් එකක් ඉතින් තමයි ආවේ අපේ කොන්සර්ට් එකට. ඉතින් ගොඩක් ලස්සනට ඒක ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ආපු ආටිස්ට්ලා ගැන මම මතක් කරන්නම්. භාෂි දේවාංග, දිලු බීට්ස්, රවීන් තාරුක, ශෂිකා නිසංසලා, නදිමාල් පෙරේරා, රොමේෂ් සුගතපාල, ඉසුරු මදුෂාන්. ওই සෙට් එක තමයි ආවේ. එතකොට රොමේෂ් සුගතපාල අයියාගේ බෑන්ඩ් එක තමයි ප්ලේ කරේ. හරිම ලස්සනයි. බිබිලේ අයටත් අපිටත් අමුතු වයිබ් එකක්. අපි හැමදාම මියුසිකල් ෂෝස් බලනකොට ඊට වඩා වෙනස් අත්දැකීමක් අපි හරිම ආදරෙන් ආසාවෙන් රස වින්දා. ඉතින් ආටිස්ට්ලත් එක්ක කතා කරන්න හම්බුණා, යාළුවත් එක්ක ෆොටෝස් ගන්න හම්බුණා. හරිම ලස්සනයි කියපු සින්දු ටිකත් අර අපේ කාලේට හරියන ලස්සන සින්දු ටිකක් ඒගොල්ලෝ කිව්වා. ඒ වගේම බෑන්ඩ් එකත් හරිම ලස්සනයි, ලස්සනට පර්ෆෝම් කරා. චුට්ටක්වත් බෝරින් වුණේ නැහැ. ආසාවෙන් හැමෝම ගොඩාක් ඕඩියන්ස් එකක්, ලොකු ඕඩියන්ස් එකක් හිටියා. ඉතින් ඒගොල්ලොත් එක්ක සින්දු කියන්න හම්බුණා. ඒක හරිම ලස්සන අත්දැකීමක්. අපි මියුසිකල් ෂෝ එකක දකින්නට වඩා මේ වගේ අමුතු වයිබ් එකක කොන්සර්ට් එකක් කියන්නේ ඒක අමුතු ෆීලින් එකක්. ඉතින් මං හිතනවා බිබිලේ මේ ෂෝ එක බලපු අයට ඒ ෆීලින් එක, ඒ අමුතු වයිබ් එක සෙට් වෙන්න ඇති කියලා. ඉතින් මේ තියෙන රොමේෂ් අයියා සින්දු කියනවා. ඉතින් එයාගේ පරණ සින්දු ටික සේරම කිව්වා හරිම ලස්සනට. ඉතින් ආයිත් අපි අපේ එයාගේ අලුත් පරණ සින්දු ඒ කාලේ අහපු ඒව මතක් වුණා අපිට. ඉතින් හරිම ලස්සනයි කොන්සර්ට් එක. ඉතින් ඒ වගේම ආයි පාරක් ස්තුති කරන්න ඕන මේක සංවිධානය කරපු නිලංගාය ඇතුළු සියලුම දෙනාට. මේක මාර ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් අමුතු වයිබ් එකක ලස්සන කොන්සර්ට් එකක් බලන්න හම්බුණා අපි හැමෝටම. ශෂිකා නිසංසලා එක කතා කරන්න හම්බුණා. ඒක මගේ ජීවිතේ මට හම්බෙච්ච ලස්සනම ලොකුම වටිනම chance එකක්. ඉතින් ඒකටත් ගොඩාක් ස්තුතියි සංවිධානය කරපු හැමෝටම. ඉතින් හරිම නිහතමානී කලාකරුවෝ සෙට් එකක් ඇවිල්ලා හිටියේ. කිසිම ලොකුකමක් ආඩම්බරකමක් නැහැ. හරිම හොඳට හැමෝම එක කතා කරා, හැමෝම එක ෆොටෝස් ගැහුවා. ඒ වගේම රවීන් තාරුක එයත් එහෙමයි. යට නම් ගොඩක් මල් හම්බුණා. ඒ වගේම රොමේෂ් සුගතපාල, ඊට පස්සේ නදිමාල් පෙරේරා, භාෂි දේවාංග, දිලු බීට්ස්, ඔය හැමෝටම එක වගේම ලොකු ආදරයක් හැමෝගෙම හම්බුණා. කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ ඉන්නේ ශෂිකා නිසංසලා මහත්මිය ස්ටේජ් එකට එන වෙලාව. ඉතින් ලොකු වෙල්කම් එකක් හම්බුණා යාට ඔඩියන්ස් එකෙන්. හරිම ලස්සනයි. ආසාවෙම බලපු ලස්සන බිබිලේ මම ගියපු ෂෝස් වලින් මගේ හිතට දැනුණ ලස්සනම ෂෝ එක කිව්වොත් හරි. එච්චරම ලස්සනයි, එච්චරටම ලස්සනයි. ඉතින් ඒක බලපු අය දන්නවා ඒක කොයි වගේ ලස්සනක්ද, කොයි වගේද, ඒකේ ෆීලින් එක කොහොමද කියලා. ඉතින් ආයිත් මතක් කරනවා මේ සංවිධායක මණ්ඩලයේ සෙට් එකටම ආයිත් මේ වගේ ලස්සන වැඩක් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෂෝ එකේ වැඩ උනේ. ඉතින් රොමේෂ් අයගේ බෑන්ඩ් එක ප්ලේ කරා හරිම ලස්සනට. ටියුන්ස් බෑන්ඩ් එක මතක් කරන්න ඕන ආදරෙන්. අපිට ලස්සන සින්දු ටිකක් දුන්නා, පරණ සින්දු ටිකක් දුන්නා, ඩාන්ස් කරන අයට ඩාන්ස් කරන්න. ඒ වගේම අපිත් එක්ක සින් කරන්න හම්බුණා. ඊට පස්සේ ඔඩියන්ස් එක මැදට යාලා ඇවිල්ලා සින් කරා, ඔඩියන්ස් එක යට සින් කරන්න දුන්නා. ඒ වගේ ගොඩක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්, ලස්සන කොන්සර්ට් එකක්, අලුත් වෙනසක්, අලුත් ආටිස්ලා සෙට් එකක්. ඉතින් යාලා බිබිලට ඇවිල්ලා තියෙන ෆස්ට් ටයිම්. ඉතින් ඒකත් ලොකු එක්ස්පීරියන්ස් එකක් යාලට. යාලා නෝමලි කොළඹින් අවට ෂෝස් වලින් ගොඩක් අපේ පැතිවලට එනවා අඩුයිනේ. ඉතින් ඒක වගේම මේ කොන්සර්ට් එක ගැන කියන්න ඕන කොළඹ අවට. දැන් ආදගම වගේ ප්‍රෝග්‍රෑම් එකක් නම් අපි දකින්න ගොඩක් කොළඹ නුවරඑළිය ඒ අවට කරනවා විතරයි. ඉතින් මේක ෆස්ට් ටයිම් බිබිලට ආවේ. ඉතින් අපි අර වෙනදාට දාගෙන මියුසිකල් ෂෝ එකකට වඩා ලොකු වෙනසක් මේ ෂෝ එකේ අපි දැක්කා. හරිම ආසාවෙන් රස වින්දා.
හරිම සතුටින් ඒ ප්‍රෝග්‍රෑම් එකට අපි ජොයින් වුණා. ඉතින් හැමෝටම ගොඩාක් thank you. ඉතින් අපි හරි ආසාවෙන් මේ ආටිස්ලාගේ සින්දු ටික බැලුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක ගියේ. ලොකු ඔඩියන්ස් එකක් හිටියා. ලොකු සපෝට් එකක් හම්බුණා හැම ආටිස්ටම වෙන වෙනමම. ඉතින් ජූලි 12 තමයි පටන් ගත්තේ ෂෝ එක. හවස 5:30ට කියලා ගෙට චුට්ටක් පරක් වුණා. ඒත් හැමෝම 5:30 වෙද්දි ඇවිල්ලා හිටියා. ඉතින් ඔන්න ඔහම තමයි ගියේ. ඉතින් මටත් යන chance එකක් හම්බුණා මේ ඉන්නේ දිලු බීට්ස්. එයත් ලස්සන සින්දු ටිකක් කිව්වා. ඊට පස්සේ රවින් තාරුක, ශෂිකනි සංසලා, නන්දිමාල් පෙරේරා, රොමේෂ් සුගතපාල, පාෂි දේවාංග එයාගේ කටහඬත් හරිම ලස්සනයි. එයාගෙත් ලස්සන සින්දු ටිකක් ඇහුවා. ඊට පස්සේ හොඳටම ලස්සනටම පර්ෆෝමින් එක කරේ මෙන්න මෙයා නන්දිමාල් පෙරේරා. එයා නම් සම්පූර්ණයෙන් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් නටනට තමයි සින්දු කිව්වේ. ඉතින් එයත් ලස්සනට සිං කරා, ලස්සනට පර්ෆෝම් කරා, ඩාන්ස් කරා. ඉතින් හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක අවසන් වුණේ. ඉතින් හැමෝටම thank you මාව බලපු මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම. ඉතින් තවත් මේ වගේ ෂෝ එකක් කරන්න සංගීතදායක මණ්ඩලයේ හැම දිනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්න. Bye.